හායි හායි. ඉතින් කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ කොරියාවේ ජින්ජුවල තිබුණු ලැන්ටන් ෆෙස්ටිවල් එක බලන්න. මේ ෆෙස්ටිවල් එක ඔක්තෝබර් 4 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 19 වෙනිදා වෙනකන් තමයි තිබුණේ. ඉතින් මේ ෆෙස්ටිවල් එක ජින්ජුවල නම්ගඟ දිගට තමයි හදලා තිබුණේ. හැබැයි මේ ෆෙස්ටිවල් එකේ දවසින් දවස එයාලා ලෑස්ති කරලා තිබ්බ ඉවෙන්ට්ස් වෙනස්. මෙතන අපිට ඩ්‍රෝන් ෂෝ බලා ගන්න පුළුවන් වුණා. ඒ වගේම ෆයර්වර්ක්ස් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් කලින් කිව්වා වගේ ලැන්ටන්ස් උත් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේක නම්ගඟත් එක්ක තියෙන රජමාලිගාවයි ඒ ලොකු ඒරියා එකක් කවර් වෙන විදිහට තමයි මෙයාලා මේ දේවල් ලෑස්ති කරලා තිබුණේ. ඉතින් මෙතන අපිට ෆයර්වර්ක්ස් ඩ්‍රෝන් ෂෝ එහෙම බලන්න හැමදාම ගියාට බෑ. එයාලා මේක ලෑස්ති කරලා තිබුණේ ෆික්ස් කරගත්තු ඩේට්ස් වලට විතරයි. මේ කාල සීමාව තුල මෙයාලා 3 පාරක් විතර වගේ තමයි මේ ෆයර්වර්ක්ස් උයි ඩ්‍රෝන් ෂෝයි බලන්න පුළුවන්කම තිබුණේ. ඉතින් අපි ගියේ 18 වෙනිදා. 18 වෙනිදා නම් මේ ඩ්‍රෝන් ෂෝ එකයි ෆයර්වර්ක්ස් උයි දෙකම බලා ගන්න පුළුවන්කම තිබුණා. අපිට ඉතින් ෆයර්වර්ක්ස් බලන්න එහෙමනම් ටිකට්ස් ගන්න ඕනේ උනේ නැහැ. හැබැයි අපිට නම්ගඟේ දිගේ තිබුණු ලැන්ටන්ස් බලන්න, ඒ වගේම රජමාලිගාව ඇතුලේ තිබුණු දේවල් බලන්න නම් ටිකට් එකක් ගන්න වුණා. චොන් දෙකක වගේ ටිකට් එකක් තමයි අපිට ගන්න ඕනේ උනේ. ඉතින් ඊට පස්සේ ටිකට්ස් උත් අරගෙන අපි නම්ගඟ දිගේ ඒ දේවල් බලන්න ගියාට පස්සේ අපිට රජමාලිගාව උඩ ඉඳනුත් මේ දේවල් බලන්න පුළුවන්කම තිබුණා. ඒ වගේම මෙයාලා නම්ගඟේ හදලා තිබ්බ ලැන්ටන්ස් ළඟටම ගිහිල්ලා බලන්න පුළුවන් වෙන විදියට බෝට් එකකුත් ලෑස්ති කරලා තිබුණා. ඉතින් නම්ගඟේ මේ දේවල් තිබුණා වගේම රජමාලිගාව ඇතුලේ තවත් එක එක જાතිය ඉවෙන්ට්ස් ලෑස්ති කරලා තිබුණා. ඉතින් එතනට ගියාම අපිට අපි කැමති නම් කොරියන් හම්බොක් එක ඇඳලා ෆොටෝස් වීඩියෝස් ගන්නත් මෙතන මෙයාලා ලෑස්ති කරලා තිබුණා. ඉතින් ඇත්තටම හරියම ලස්සනයි මෙතන. ගොඩාක්ම ලස්සන මෙතන රෑට කියලා තමයි මට හිතෙන්නේ. මොකද ලැන්ටන්ස් එහෙම ලයිට්ස් දාලා හරි ලස්සනට තිබුණේ රෑට. නම්ගඟ දිගට හරි ලස්සනට මේ දේවල් තිබුණා. ඉතින් මේ දවස්වල කොරියාව පුරාම මේ වගේ ගොඩාක් ෆෙස්ටිවල්ස් තියෙනවා. ඉතින් අපිට මේ කිට්ටුවේ තිබුණ ෆෙස්ටිවල් එක තමයි ජින්ජුවල. ඉතින් මේක මේ අවුරුද්ද විතරක් තියෙන එකක් නන් නෙවෙයි. හැම අවුරුද්දකම මේ වගේ මේ ෆෙස්ටිවල් එක තියෙනවා. ඉතින් මේ පාරේ යන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම්, ඒ වගේම මේක බලන්න ආසාවෙන් හිටපු කෙනෙක් ඉන්නවා නම් ලබන අවුරුද්දේ ගිහින් බලන්න. ඉතින් මමත් කොරියාවට ආවට පස්සේ ෆයර්වර්ක්ස් බලන්න තමයි ගොඩාක්ම ආසාවෙන් හිටියේ. හැබැයි මට එදා තමයි ෆයර්වර්ක්ස් ඉස්සෙල්ලාම බලන්න පුළුවන් වුණේ. ඇත්තටම ඒක නම් මාරම ලස්සනයි. ඉතින් ඒ වගේම අපි ගියේ 18 වෙනිදා නිසා ගොඩාක් සෙනඟ මෙතන එදා හිටියා. ඒ වගේම 4 වෙනිදා ඉඳන් 19 වෙනිදා වෙනකම්ම මේ වගේ ගොඩාක් කට්ටිය මේක බලන්න ඇවිත් තිබුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි එදා ලැන්ටන් ෆෙස්ටිවල් එක තිබුණේ. අපි එතනට යනකොට චුට්ටක් පරක්කු වුණ නිසා අපිට ගොඩාක් වීඩියෝස් නම් ගන්න බැරි වුණා. මෙතන ඩ්‍රෝන් ෂෝ එකයි ෆයර්වර්ක්ස් උයි පටන් ගත්තේ රෑ 8ට හින්දා අපි එතනට යනකොටත් 8 විතර වුණා.
මොකද පාකින් වලත් පුංචි පුංචි ප්‍රශ්න තිබුණ හින්දා අපිට ඉඩ තිබුණෙත් නැහැ. ඉතින් මේ වගේ තැනකට යනකොට චුට්ටක් වේලාසනින් ගියා නම් හොඳයි කියලා හිතෙනවා. ඉතින් මෙතන මෙන්න මේ දේවල් බලා ගන්න උදේ ඉඳන් රෑ 12 වගේ වෙනකන් පුළුවන්කම තිබුණා. ඔයාලත් මේ වීඩියෝ එකට ආසයි නම් එහෙනම් ලයික් එකක් දාගෙන යන්න. එහෙනම් ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු. එතකම් පරිස්සමින් සතුටින් ඉන්න. ගිහින් එන්නම්. අන්‍යොන්.